Right, Mama Sudi. Thank you, Ross. දෙන්න බලන්න ආදරවන්තයෝ අත්වලසන්නාදයක් ආදරවන්තයෝ. All right. ඒ අත්වලසන්නාදේ අපිට නෙවෙයි. අද මේ ප්‍රසංගය ඕගොල්ලන්ට නොමිනේට් ලබා දෙන අපේ රණබිම සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉතින් විශේෂයෙන් තමන්ගේ කාර්ය මණ්ඩලයත් එක්ක බොහොම සුවදව මේ පුරවරයට ආලෝකය ගෙනල්ලා තියෙන අපේ ආදරණීය රාන් මැතිතුමා විතරමත් ආදරෙන් නැවත මතක් කරනවා. ඉතින් ඕගොල්ලෝ සියලුම දෙනා ආයත එකතු වෙලා අපේ රාන් මැතිතුමාට දෙන්න අත්වලසන්නාදයක් යාළුවෝ සේරම. Thank you පුතා. Thank you. දැන් මම ආදර ගීතයක් ගායනා කරන්න යන්නේ බොහොම කෑදර විදියට. මොකද ආදරයට ඕන කෙනෙක් කෑදරේ. ඒ ආදරේ තේරෙනකොට දැනනකොට ආදරේ දෙන සුන්දරත්වය ඇඟට ලේ වලට දැනනකොට ඒක එහෙම තමයි. ඒක තමයි සත්‍යය. හොඳයි. අපි ගෑනු ළමයෙක්ව ගෙන්නන්න යන්නේ ආදර ගීතයකට ගැලපෙන උචිත නේද? නේද රෝස්? ආ රයිට්. ආ ඔයාද? එන්නකෝ. ආ ගෑනු ළමයෙක් ඉන්නවා ගෑනු ළමයෙක් ඉන්නවා ගෑනු ළමයෙක්. ඊයත්තිම ඇවිල්ලා ළඟටම ඇවිල්ලා. දෙන සදේ මල්ලි කොල්ලෙක් වලන් හරියන්නේ නැහැ නේ කෙල්ලෙක් වුණ දනකට. ඒකනේ මේ ඉන්නේ කෙල්ලෙක්. රයිට්. දැන් මෙන්න මේකයි වැඩේ. දැන් මේ ආදර ගීතයක් ගායනා කරන්න යන වෙලාවේ මේ සුන්දර මොහොතේ ඔයා මම ගීතයක් ගායනා කළොත් ඩාන්ස් කරනවද? ඕ නටයි යා කොච්චර කීයකට නටුවද? ඈ? ළමයාගේ ප්‍රචාරක ලේකමුත් පිටිපස්සෙන් ඇවිල්ලා වගේ. හොඳයි. දැන් මෙන්න මේකයි වැඩේ. මේ නංගි මම සින්දුවක් ගොත ඩාන්ස් කරනවද? හා රයිට්. ඒක තමයි. මෙහෙටන කුකුලාගේ ලං වෙනවා ටික. ඔව්. මල්ලි කුකුලා ටික ටික ලං වෙනවා. ඔය හේතු දාන්න බස් හෝල්ට් එකක් කියලා හිතුවද? නංගි ඔයා ගණන් ගන්න එපා. ඕනම වෙලාවක ඔයාට විරුද්ධව මම ඉන්නවා. විරුද්ධ? ඇයි? වැරදිනේ. ඇයි මම වැරදි දෙයක් කිව්වද? විරුද්ධව වැරදි. මම කිව්වේ ඕනම වෙලාවක ඔයාට ප්‍රතිවිරුද්ධව මම ඉන්නවා කියලා. එහෙම තමයි. රයිට්. දැන් මෙන්න මේකයි දැන් මගේ ගීතය. අපේ කින්ස්ලි පීරිස් ඉන්නනේ මගේ යාළුවා. මගේ ඒ කාලේ ඇයි ඒ ළමයාගේ ඔළුවේ කක්කුට්ටෝ ඉන්නවද? යනවා පැත්තකට. පැත්ත ගන්න මෙයා. මෙලෝ රහක් නැහැ. ගන්න පැත්තකට. රයිට් අන්න හරි. ඔන්න අන්න මොනවද කියන්නකොට හයියෙන් කියන්නකෝ. ඒක තමයි. හොඳයි. දැන් මෙන්න මේකයි දැන් අර මං කියවනේ කින්ස්ලි පීරිස් මගේ යාළුවා. ඔය ඒ කාලේ එක මල් වලට සින්දු කියවනේ. දැන් මම බැලුවා හරියන්නේ නැහැ. මමත් මොන හරි මලකට දෙයකට සින්දුවක් කියන්න ඕන කියලා. මම ගියා පේරාදෙණිය මල්වත්තට. අපිත් ගියා. ඈ? ඔයත් ගියානේ? අන්න රයිට්. එහෙම තමයි. ආදරේ දැනෙන කොල්ලෝ නිතර මේ පැත්තට යන වෙනවා. හොඳයි. ඔය පේරාදෙණිය මල්වත්තට මං ගිහලා බැලුවා මොන හරි සින්දු නොගහපු මලක් තියනවාද කියලා. මල ඇත්තටම මගේ මල පැන්නයි වෙලාවේ. මොකද දන්නවද? එක මලක්වත් නැහැ. ඉන්නේ උන් ඔක්කොම මේ මල් වලට සින්දු ගහලා. මේ මෙලවර හක් නැති එකනව ගන්න. නේද? මල්ලි මෙන්න මේකට හුවක් කියන්න. මල්ලි තව පුරුදු වෙන්න. ගෑනු ළමෙක් ඉස්සරහව ඔයිට වඩා ප්‍රේමාන්විත වෙන්න. මේ මට නම් බෑ සිකියුරිටිට කියන්න සිකියුරිටි කියන්න මට නම් බෑ. Hey security come here. Please come. Security come. හරිය. Arrest අතරංගුඩ ගන්න.
Oh, me. Identity. Ah, me kami Paul Sauk ke sang. Harian ne. Buat petak kita. Right me ne kai mage mala. Amme sundara landa sundara kanta me ne me කියනවා මට දැනන හැකෙන විදියට. Ratu ros malak. Ai me ratu ros malak වගේ නෙවෙයිද? අපේ කොල්ල සෙට් එක ඕනේ මට සද්දේ. ආනන්ද. ආනන්ද. Right. Dangi. ඔයා බය වෙන්න එපා. මල් ළඟ තව මල් තියෙනවා. Right. සුදු නෙළුම් මලක්. එතකොට මෙයා සුදු නෙළුම් මලක් වගේ නෙවෙයිද? ගැට පිච්ච මලක්. මෙවුන් ටික නෑ කියා ගත්ත ගමනේ. ගැට තියෙනවා පිච්ච. ඒයි අට කැඩිච්ච කතා කියන්නේ කවුද? අර විදුලි යෝගනේ වාදනය කරන්නේ අර මීයා වගේ ඉන්නේ. එයා තමයි කඩ කැඩිච්ච කතාව කිව්වේ. හවුස්මේට්. ඔහොමමයි. රයිට් ඩංගි. ඔයා කලබල වෙන්න එපා. ඔයා කලබල වෙලා කබලෙන් ලිපට වෙන්න එපා. ඔයාට ඕනම වෙලාවක කර මං ඉස්සෙල්ලා කිව්වා වගේ වාට විරුද්ධව මම ඉන්නවා. ඒ හැම වෙලාවකම මට විරුද්ධව ඔයාගේ දෙමව්පියෝ ඉන්නවා කියලා මං දන්නවා. රයිට්. මම මෙන්න මෙහෙම මේ ගීතේ පටන් ගන්නම්. මෙන්න මෙහෙම. මේ මගේ අවසාන මල. මෙතනින් පස්සේ මල් නෑ. කටු සහිත ගස් වගේ ඇතිරෙනවා පෝච්චෙත් එක්ක. ඔබ අපල් මලක් පේරා දෙවියේ මල් වත්තේ ලස්සන පාට මල් කැලේ ඒ නමුත් ඔබ වගේ ලස්සන මලක් නම නෑ දුවේ පේරා දෙවියේ මල් වත්තේ ලස්සන පාට මල් කැලේ ඒ නමුත් ඔබ වගේ ලස්සන මලක් නම නෑ දුවේ Tanamal vile kellot dannawa horiga ඇත්තයි කියන්නේ මම කැමැත්ත දුන්නොත් අද ඔයාව හෙටම වදිනවා මාරුනේ ඔයාව හෙටම වදිනවා පේරා දෙනියේ මල් වත්තේ ලස්සන පාට මල් දැකේ ඒ නමුත් කෙල්ලේ ඔබ වගේ ලස්සන මලක් තාම මම නෑ දුවේ අරිනව නගින අපි යම් මුට බේක සුන්දර ලතාවකට යනකොට කතා නොකර අම්මා පිස්සු හැදෙනවා රෝසෝ පිස්සු හැදෙනවා ඇත්තයි කියන්නේ මම කැමැත්ත දුන්නොත් ඔයාව හෙටම වදිනවා ඔකේ පදිමු ඔයාව හෙටම වදිනවා පේරා දෙවියේ මල් වත්තේ ලස්සන පාට මල් දැකේ
පේරා දෙනියේ මල් වත්තේ ලස්සන පාට පාට මල් දැක ඇත්තේ එනමුත් කෙල්ලේ ඔබ වාගේ ලස්සන මම නැදුවේ පේරා දෙනියේ මල් වත්තේ අතුසලා ලස්සන පාට පාට මල් දැක ඇත්තේ එනමුත් කෙල්ලේ ඔබ වාගේ ලස්සන අම්මේ මම නැදුවේ වයනාද 29 මැච් එක බලන්න යන්න. මොනවද ගියේ කාලේ? කවුද? මල්ලි නරක මිතුරන් පිළි ගන්න එපා නංගේ නොබිනාකම් උරු වෙන්න එපා එහෙම කරලා තන මල්විල පැත්තේ එන්න එපා හතුරෙකුටවත් මේ කටයි මටයි උනුදුක වෙන්න එපා මොන වුණත් මස්සිනා ඔබ හොඳ මිනිස්සෙක් හරිද මේක මේ ජූතක බමුණා වගේ විදියට මේක හරි හොඳ එකක් මොන වුණත් මම හිතන් හිටිය එක මට ද්‍රෝහි වුණා නමුත් මෙන්න මේකයි මේකේ සත්‍යය මෙන්න මේකයි ඔය කෙල්ලෝ හරිම වාතයක් හරිම පුදුම જાතියක් මොනවා කළත් මොක කෙරුවත් අපට නෑනේ වාසියක් ඔය කෙල්ල හරිම වාතයක් හරිම පුදුම જાතියක් මොනවා කළත් මොක කෙරුවත් අපට නෑනේ වාසියක් මෙහෙට බෑන්ලා අයියෝ උඹ මේ පැත්තට ආවද? මම මේ පැත්තට ආවා. පක්ෂමාරු කරනවා වගේ වැඩ තමයි මේ වනේ. රයිට්. මේ පැත්ත හොඳයි මේ පැත්ත හොඳයි. මේ පැත්ත හොඳයි නේ? ආ ඒකනේ කියන්නේ. එන්න මල්ලි දෙන්නව සද්දේ. එන්න අන්න අම්මේ පද්ද අම්මේ. ඔහොම පද්ද යන්න එපා මේ. මේක යාමක් නෙමෙයි ගියේ මේක මේ. ආ? අර රෝහණ කුමාරි දුම්රිය වගේ ඊයේ. නංගි මෙන්න මේකයි වැඩේ. ඔය ඉඳලා හිටලා කොල්ල වෙච්චාම කොල්ල පොඩි වීලුවක් දෙකක් කරනවා තමයි. එතකොට සාමාන්‍ය කෙල්ලන්ට වෙන දේ මොකක්ද දන්නවද? මෙන්න මේ වගේ. පොඩ්ඩක් තරහ උස්සනවා. දැන් අපේ කොල්ලෙක් එහෙම ගිහිල්ලා ඔය ගෑනු ළමෙක් යනකොට ගිහිල්ලා ඉතින් කොළු කමට අහනවා නංගි මම ඔයාට කැමතියි. ඔයා මට ආදරේද? කියපු ගමන් අර ගෑනු ළමයා ටක් ගාලා පාර ගන්නවා එකට පොඩි කැම්මක් අරන් නෑ මං කැමති නෑ කියලා එනවා. මල්ලි හොඳට මතක තියාගන්න. අපේ කෙල්ලෝ බෑ කියන්නේ හා තමයි. අනේ කියලා මෙහෙම සින්දුවක් කෙරුවට පොඩි විහිළුවක් කෙල්ලෝ එහෙම නැතුව ගියොත් අපට වෙනවා පාඩුවක් කියලා මෙහෙම සින්දුවක් කෙරුවට පොඩි විහිළුවක් කෙල්ලෝ එහෙම නැතුව ගියොත් අපට වෙනවා පාඩුවක්. දැන් ඔය අපිත් එක්ක තරහ නෑ නේද? හරි. අපි තරහත් නෑ. කොහොම ස්තුතියි. ඉතින් ගිහින් එන්න හොඳයි අපි හම්බෙමු. කොහෙද හරි හම්බෙන තැනක. දෙන්න සතේ. රයිට් පුතා. ඉතින් පොඩි විහිළුවක් කරේ කාගේවත් හිත රිදුනා නම් හිතමන අපුරා නම් සමා වෙන්න පොඩ්ඩක් කට්ටිය ටිකක් කම්මැලි කමේ හිටපු